හරි යාළුවනේ මම අද ඔන්න ඔයාලට කතා කරන්න යන්නේ හැමෝම කියන ගොඩක් අය කියනවා එයාලා Zoom පැකේජ් දාගෙන එක එක පැකේජ් දාගෙන අන්ලිමිටඩ් data ගන්නවා කියලා. ඒත් කවුරුත් ඔයාලට යන විදියෝ කියන මේවයි කවුරුත් ඔයාලට කියලා දුන්නේ නෑ නේද? මොන්නේ නම් මම අද හරියටම ස්ටෙප් එකකින් ස්ටෙප් එක කොහොමද හරියටම Zoom පැකේජ් එකේ හරි මොකක් හරි පැකේජ් එකක් දාලා අන්ලිමිටඩ් data ගන්න DPN එක යූස් කරලා කියනවා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ලයික් බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. හරි ඔයා මුලින්ම කරන්න ඕන ඔය මොකක් හරි සර්ච් බාර් එකට යන්න Google හරි මොකක් හරි Microsoft Edge එක හරි මොකක් හරි කමන්නේ යන්න. ගිහිල්ලා මෙතන සර්ච් කරන්න netmod කියලා. netmod for PC කියලා සර්ච් කරන්න. ඔයා PC එකෙන් යනවා නම් එහෙමයි නැත්නම් මොබයිල් යනවා නම් මොබයිල් උත් මෙහෙමයි. netmod එකට ගියපුවම ඔයාලට මෙතන පෙන්නනවා ඇති up to down එකේ. up to down එකේ හොඳයි ෆයිල් යවුලක් නැහැ. ඒක අප්ඩේට් කරලා මේ ඔක්කොම එනවා. ඔයා මේකට යන්න up to down එකට ගිහිල්ලා මෙතන තියෙනවා up to down එකට ගියපුවම get the latest version කියලා. ඔයා මේක ක්ලික් කරන්න. older version වලට යන්න එපා. older version එක කියන්නේ අප්ඩේට් නැහැ ඒවා වැඩක් නැහැ. support තියෙන latest version එකනේ. මේ netmod මේක තමයි app එකේ interface එක. ඔයා මේක download කරගන්න. මෙතන ඇඩ් අප්ලෝඩ් එකේ පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කියන ලෝඩ් වුණාට පස්සේ අපි ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට මෙතනින් පෙන්නයි ඩවුන්ලෝඩ් වෙනවා කියලා. මම ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. මොකද මම ළඟ තියෙන ඇප් එක. පස්සේ ඔයාලගේ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒකේ ඊමේල් අර ඒවා මුකුත් දාන්න නැහැ. ඔයාලට කෙලින්ම ඇප් එකට යන්න පුළුවන්. පස්සේ ඔයා ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයා මේක ෆයිල් එක ඕපන් කරලා ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ ඉන්නවා පෙන්නනවා මෙන්න මේක තමයි ඇප් එක netmod එක. ඔයා මේක ක්ලික් කරන්න. ක්ලික් කළා ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට වැටෙයි. දැන් මගේ මෙහෙම ඔයාගේ මෙතන මොකුත් පෙන්වන්න එකක් නැහැ. මොකද මගේ මෙහෙම පෙන්වන්නේ මම මෙතන මේ වීඩියෝ එක ඇඩ් කරලා අරන් තියෙන්නේ. ඒකයි ඔයාගේ මෙහෙම මේ මොකුත් පෙන්වන්නේ නැත්තේ. මගේ මෙතන පෙන්වන්නේ මම ඒවා දාලා ඇඩ් කරලා තියෙන හින්දා. මම ඔයාලට කියන්නම් කොහොමද මේ ඇප් එක යූස් කරලා කොහොමද අන්ලිමිටඩ් data ගන්න කියලා. ඩයලොග් වේවා හච් වේවා ඕන එකක් එයාටෙල් වේවා ඕන සින්න පාවිච්චි කරලා කොහොමද data ගන්න කියලා. ඔයා ඊට පස්සේ ආයෙ යන්න ඔය Google Chrome එකට search bar එකට ගිහිල්ලා search bar එකේ search කරන්න මේ මම search කරලා තියෙන එක cloudnet.1 කියන එක. මම ඔයාලට මේ ඔක්කොගෙම link දාලා තියෙන description එකේ ඔයාලගේ ලේසියට. ඔයා මේකට යන්න. මේකට ගියපහම ඔයාලට පෙන්නයි මේ බලන සයිට් එක. මේක ලංකාවේ සෙට් එකක් කරන්නේ ලංකාවේ කට්ටියක් කරන සයිට් එකක්. ඇත්තටම හොඳයි. මෙයාලා මේ වගේ වීඩියෝ එකේ අර මම ඔයාලට පෙන්නපු ඒ වගේ වීඩියෝ එකේ අර නිකන් දෙනවා. සතියකට දෙන්නේ. ඔයාලට ඕන නම් මාසෙකට ගෙවලා ගන්න පුළුවන් එයාලට. එයාලා දෙන වීඩියෝ එක දෙන්නේ normal free එක දෙන්නේ. එයාලා සතියකට දෙන්නේ ඒක. ඒක සතියකට වුණාට ඒක ස්පීඩ් එක තියෙනවා ඔක්කොම හොඳයි. මම කස්ටමර් සපෝට් එකත් මාර වටිනවා. මාර ගොඩක් හොඳයි. මම මේක ඉස්සරහට කියන්නම්. ඉස්සරහට සයිට් එකට යන්න. සයිට් එකට ගියපුවාම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේකේ පල්ලෙහා තියෙනවා get free V2A කියලා. ඔයාලා මේක ක්ලික් කරන්න. මේක ලංකාවේ කට්ටියක් කරන හින්දා ඉතින් මෙයාලට ආදායමකුත් ගන්න ඕනේ ඉන්න. මෙයාලා ගොඩක් කරන්නේ මේකට ඇඩ් දාලා තියෙනවා. ඇඩ් ලෝඩ් වෙනවා ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයාලා යනවා නම් ඇඩ් බ්ලොක් එකක් දාගෙන යන්න. මගේ ඇඩ් බ්ලොක් එක දාලා තියෙන ඒ තුنين ඇඩ් ලෝඩ් වෙනවා කොහොමද? ඉන්න කොහොමද try එකක් දෙමු ඇතුළට යන්න. මේ වගේ මේ ඇඩ් ලෝඩ් වෙනවා කඩාගෙන එන එක එක. කොහොම ක්ලික් කරත් එකකින් හරි යනවා අනිවාර්යයෙන්. මෙතන වාඩි නිකන් කළු පාටින් වගේ වෙන්නේ මේක හරියට ලෝඩ් වුණාම අන්න ක්ලික් වුණා හරියට වන්දා අන්න හරි ඔන්න ඊට පස්සේ ඔයාලා මේ විදිහට එකක් පෙන්නයි cloudnet V2A is preparing කියලා. ඊට පස්සේ prepare වුණාට පස්සේ මෙන්න මෙයාලගේ site එකේ මම කිව්වා ඔයාලා ලංකාවේ කට්ටියක් කරන්න කියලා. මෙයාලගේ ඔක්කොම ඔයාලට දෙන්න කියලා කිව්වා ඔයාලට ඕන නම් කියලා බලලා අවබෝධයක් ගන්න පුළුවන්. මේ මෙයාලා කියලා තියෙනවා online game play කරද්දී Singapore service ගන්න කියලා.
පොඩි කෝල් එකක් ආවා. මෙයාලා කියලා තියෙනවා ඔන්ලයින් ගේම්ස් ප්ලේ කරද්දී සිංගප්පූරු සර්වර් එක ගන්න කියලා. ඒ කියන්නේ ඔයාලා මේක VPN එකේ දාගෙන ඔයාලා ඔන්ලයින් ගේම්ස් ප්ලේ කරන්න යනවා නම් ඔයාලට සිංගප්පූරු සර්වර් එක තමයි හරියන්නේ. මොකද සිංගප්පූරු සර්වර් එක තමයි අපිට ලංකාවට තියෙන ෆාස්ට්ම සර්වර් වලින් එකක් විදිහට සලකන්නේ. මේක අපිට ළඟ සර්වර් එකක් වගේම මේක එන ෆාස්ට් සර්වර් එකක්. ඔයාලට ඔන්ලයින් ගේම්ස් ප්ලේ කරනවා නම් සිංගප්පූරු සර්වර් සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලා මොකක් හරි දෙයක් ඩවුන්ලෝඩ් කරනවා. ඔයාලා ගේම් එකක් ඩවුන්ලෝඩ් කරනවා මොකක් හරි ස්ට්‍රීම් එක පාවිච්චි කරලා ගේම් එක ඩවුන්ලෝඩ් එක දාලා තියෙනවා නම් ඔය මොකක් හරි දෙයක් කරනවා නම් USA සර්වර් එක සිලෙක්ට් කරන්න. ඩවුන්ලෝඩ් වලට ගන්නේ ඒ සර්වර් එක. සාමාන්‍ය නෝමල් වැඩකට ඉදුවට මේ සිංගප්පූරු සර්වර් එක ගත්තට කමක් නැහැ. ඊට පස්සේ ඔයාලා මෙතනින් පෙන්නයි මේ දෙකම ෆ්‍රී තියෙන්නේ. Trojan කියලා එකක් පෙන්නයි NVV channel කියලා එකක් පෙන්නයි. ඔයාලා මෙතනින් සිලෙක්ට් කරන්න Trojan කියන එක. මෙතනත් අර වගේම තමයි ඉතින් බාධක මැද තමයි ඉතින් කොහොම හරි ක්ලික් කරන්න වෙන්නේ. බලමු කොහොම හරි ගේම කියලා ක්ලික් කරමු. අන්න හරි ගියාද මම මේපාර අන්න හරි යමු සයිට් එක ඇතුළට අර කලින් විදිහම ඔයාලට මේක දෙන්නයි. ඔන්න දැන් තියෙනවා සර්වර් ටික. ඔයාලට මෙතනින් ඕන එකක් ගන්න පුළුවන්. මෙයාලගේ මේවා පිටර වල පෙන්නනවා. ඉතින් මේවා හැම එකම එක්ස්පයර් වෙන්නේ දවස් 7කට පස්සේ. දවස් 7ක් ගියාට පස්සේ මේ හැම මේ ලින්ක් එකක්ම මේ හැම කන්ට්‍රි කියම එක්ස්පයර් වෙනවා. ආයෙ ඔයාලට මේක ගන්න වෙන්නේ ඔයාලා රීයුස් කරන හින්දා දවස් 7යි තියෙන්නේ. ආයෙ ඔයාලට ගන්න පුළුවන්. ආයෙ දවස් 7 ගියාට පස්සේ ආයෙ සයිට් එකට ආවට පස්සේ ආයෙ මෙයාලා අලුත් ඒවා දාලා තියෙනවා. ඔයාලට ඒවා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඉතින් පොඩි ගාණක් ගෙවලා මාසෙනම ගන්නත් පුළුවන්. මම නම් ඉතින් පොඩි ගාණක් ගෙවලා මාසෙට අර ගන්නවා මෙයාලගේ පාඩු නෑ. ඇත්තම කිව්වොත් සර්වර් එකේ ස්පීඩ් බලන්න දෙයක් නෑ. මෙතනින් ඔයාලා ලේටස්ට් එක ගන්න. මෙතන සිංගප්පූරු මේක තමයි ලේටස්ට් එක. ඔයාලා මෙතන පෙන්වනවා ඇති මෙතන 1 එකකින් නම් පටන් ගන්න. 1 එකකින් නම් පටන් ගද්දී යටම තියෙන එක අපි ගමු. ඉන්න එතන ඔයාලා එක්ස්පයර් ඩේට් එක පෙන්වනවා ඇති. පින් එක ලෝ පින් එක යනවා. ඒ ගේම්ස් ගාද්දී ගේම්ස් ගානේ වටනම් මේක සිලෙක්ට් කරන්න. ඔයාලා මේ මොකද්ද ඩවුන්ලෝඩ් කරන වගේ ඒවට යනවා නම් මෙතන පල්ලෙහාට ගිහලා මේක සිලෙක්ට් කරන්න පුළුවන්. මම කලින් කිව්වේ අපි මේක ක්ලික් කරමු. ඉතින් ඇඩ් ගැන තමයි ඉතින් කතා කරන්න වෙන්නේ ආයෙ බාර. මොනවාරි බාරේ මම යමු ක්ලික් කරමු. මම ක්ලික් කරනවා අන්න හරි ගියාලු අන්න හරි. දැන් මෙතන ඔයාලට පෙන්නයි ඔයාලගේ සිම් ටිකේ ඩයලොග්, ආච්, එයාටෙල්, SLT මම කියන්නේ මොකද ඔය හතරම තියෙනවා. ඔයාලට මෙතනින් ඕනේ ඩයලොග් නම් ආච් නම් ඕනේ සිලෙක්ට් කරන්න පුළුවන්. මම ගන්න යන්නේ ඩයලොග් කියලා. මම මේක සිලෙක්ට් කරන්න යන්නේ ඩයලොග් එකේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වලට. ඒ කියන්නේ රවුටර් වලට. මෙතන ඔයා මේක ක්ලික් කරන්න. මෙතන ඉඳන් ඇඩ් එක ලෝඩ් වෙන්නේ නැහැ. ඒක ලෝඩ් වුණා. දැන් මෙතන ඔයාලට පෙන්නයි ඔයාලා දාන්න ඕන පැකේජ් ටික. එයාටෙල් ඩයලොග් ඔය ඔක්කොම ටික ඩයලොග් කියලා සිලෙක්ට් කරාට ඉතින් එයාටෙල් එකත් පෙන්නනවා. මොකද ඉතින් එයාටෙල් එක ගත්තනේ ඩයලොග් එකේ. ඒවා ටික පෙන්නනවා. මොබිල් එකක් පෙන්නයි ඉතින්. ටැග් එක පැනලා තියෙන්නේ. මෙතන ඒවා සිලෙක්ට් කරන්න. දැන් ඔයාට මෙහෙමයි. ඔයාලා ඩයලොග් මේ 348 මේක දැකලා ඇතිනේ. ඒ කියන්නේ සෝෂල් මීඩියා වලට ඒ කියන්නේ මේ VPN එක යූස් කරලා ඔයාලට ඒ වගේනොත් අන්ලිමිටඩ් data ගන්න පුළුවන්. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ Zoom එකේ. Zoom unlimited package එක ඔයා මාසෙකට දාගෙන ඒ package එකෙන් මේ free මේ data ගන්න කියලා තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. මොකද මම මේවා යූස් කරලා නැහැ. ඇත්තටම මම මේවා පාවිච්චි කරලා නැහැ ඉතින්. මම පාවිච්චි කරලා තියෙන්නේ ඩයලොග් එක රවුටර් එකට මේ 724 පැකේජ් එක දාගෙන තමයි මම මේ කෝඩ් එක කොපි කරන් පේස්ට් කරලා මේකෙන් තමයි යූස් කරලා තියෙන්නේ. අනිවාර්යෙන් 100%ක් ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. ස්පීඩ් එකක් තියෙනවා. බලන්න දෙයක් නැහැ. මොකද මම දැන් යූස් කරන්නේ නිකන් normal data ටිකක්. මොකද මගේ මේක ඉවර වුණා දවස් 30කට පස්සේ මෙයාලගෙන් පේ කරලා ගත්ත ඉවර වුණා. දැන් මම හිතන්නේ දිහාට එක ගන්න ඕනේ. ඔයා මේක කොපි කරගන්න. ඔයාගේ පැකේජ් එක ඔයා තෝරගෙන කොපි කරගන්න. මොකද කොපි කියන එක යන්නේ එතන තියදී ඇඩ් ලෝඩ් එක ගණන් ගන්න එක.
දැන් මේ මෙතන පෙන්නයි ඒ කොපි වුණාට පස්සේ මෙතන පෙන්නනවා කොපි කන්ෆියුරික් කියලා. ඔයා මේක ඒක ක්ලික් කරලා ගැඩ්ඩයක් එනවා. මේ දීලා මෙන්න මෙහෙම කොපි කරගන්න. හරිද? කොපි කරලා ඔයාලට අවශ්‍ය එක කොපි කරගෙන යන්න ආයේ මේ net mode එකට. net mode එකට ගිහිල්ලා ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. ඕබන් net mode එක. මේකට ගිහිල්ලා මේවා මේ එක්ස්පයර් වෙච්ච ඒවා මේවා මොකුත් හිතන්න ඔය මම අයින් කරලා දාන්න ඒවා එක්ස්පයර් වෙලා තියෙන්නේ. ඒ මම ඔයාලට කලින් වීඩියෝ එකකට දාන්න ගිහිල්ලා ඇඩ් කරපු ටික. දැන් ඔයාලට පෙන්වන්න නැත්තේ මෙහෙම මෙතන ඔයාලා ගිහිල්ලා ඔයාගේ දැන් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි වෙන්න නැති. මොකද මගේ දැන් මෙතන තිබුණ දෙක අයින් කරානේ. පස්සේ මෙතන මේ ඔයාලට පෙන්වන්න වැඩි ඩොට් තුනක් උඩ. ඔන්න ඔක ක්ලික් කරන්න. ක්ලික් කළා මෙතන ඇති මේ ඔප්ෂන් එක import from clipboard කියලා. ඒ කියන්නේ ඔයා කොපි කරගත්ත එක මෙතන paste කරන්න කියලා කියන්නේ. ඔන්න ඔක ක්ලික් කරන්න. ක්ලික් කරාම පස්සේ ඔටෝ මේක paste වෙනවා. දැන් ඔයාලට මෙතන වෙන්න නැති සිංගප්පූරු සර්වර් එකේ දවස් 7කට ෆ්‍රී data ගන්න පුළුවන් කියලා. හැබැයි මේ link එක මේ අපි copy කරගත්තු මේ V2 එක වැඩ කරන්නේ දවස් 7යි. මේක වැඩ කරන්නේ dialog එකේ 724 කියන අර zoom package එකට. dialog app එකේ package එක ගන්න පුළුවන් 724 තියෙනවා. ඒක එන්නේ මේ Microsoft 365 එක. ඒ කියන්නේ Microsoft එකේ 365 එක තමයි zoom එක package එකනේ 724 තියෙනවා. ඒක activate කරලා තමයි මේක use කරන්න වෙන්නේ. ඒක මේ මෙතන add කරාට පස්සේ ඔයාලට පෙන්නයි මේ මෙතන යට තියෙනවා මේ වගේ connect button එකක්. ඔන්න ඔක click කරන්න. ඔක click කරාට පස්සේ මේක පොඩ්ඩක් කැරකිලා ඔයාලට load වෙයි. ඔන්න ඔහම connect වෙනවා පෙන්නයි. මේකේ limit එකක් නැහැ. ඕන තරම් වෙලා මාසයක් අවුරුද්දක් විතර යනකම් මේක connect කරන් ඉන්න පුළුවන්. මේකේ limit එකක් නැහැ. පස්සේ වාට මේ click කරපුවාට ඕන නම් connection speed එක බලා ගන්න පුළුවන්. මගේ නම් ඉතින් දැන් බලන්න වෙන්නේ නැහැ. මොකද මම දාලා තියෙන්නේ මේ zoom package එක නෙමෙයිනේ. ඒ හින්දා තමයි ඉතින් මම මෙහෙම පෙන්නන්නේ. zoom package එක දැම්මම නම් මේක connect කරපුවාම හරියට පෙන්වනවා. දැන් මේකේ pin එක 2000 ගණක් යන්නේ. මොකද හරි package එක නෙමෙයි දාලා තියෙන අනික ගෙදර තියෙන router එකේ තියෙන දැනත් එක්ක ඒ ගැන කතා කරලා වැඩක් නැහැ ඉතින්. මේක ඔයාලා use කරනවා නම් ඔයාලින් දැන් හොඳට signal තියෙනවා නම් බය වෙන්නේ දැන් නැහැ. අනිවාර්යෙන් pin එක 60 ගණන් 70 ගණන් 100 ගණන් ඔය වගේ තමයි යන්නේ. අය බය වෙන්න දෙයක් නැහැ. pin එක normal එකේ තියෙනවා. game ගහනවා නම් Singapore server එක normal වලට Singapore server එක මොකක් හරි download කරනවා නම් game එකක් හරි මොකක් හරි කමන්නේ. අතෙන්ට ගිහිල්ලා එතන select කරන්න මේ මොකද්ද Singapore නෙමෙයි අනිත් server එක තිබ්බේ මොකද්ද? මාතකත් නෑ යකෝ. පොඩ්ඩක් මේක US server select කරන්න. ඒකෙත් යටම තියෙන එක ගන්න ඕන. ඔච්චරයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලා කමෙන්ට් එකක් දාලා අහන්න මම reply කරන්න. මගේ WhatsApp number එකත් මම WhatsApp number එකක් දාලා තියන්න. අර link එකත් පල්ලාෙන් දාලා තියන්න. එහෙනම් කොල්ල අදට ගිහින් එන්න. පුළුවන් නම් subscribe button එක click කරලා like එකක් දාලා තියන්න. ගොඩක් වටිනවා. එහෙනම් අපි ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.